ඔයත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් එහෙම නැත්නම් එදිනදා ජීවිතේ පොඩි විඩියෝ ක්ලිප්ස් එඩිට් කරන කෙනෙක් නම් ඔයාට වැදගත්ම ඒ වගේම වැඩ කරන ලේසිම වෙබ්සයිට් එකක් තමයි Canva කියලා කියන්නේ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. Okay. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි Canva වල ගොඩක්ම ටෙම්ප්ලේට්ස් ඒ වගේම ලස්සන එලිමන්ට්ස් ඉෆෙක්ට්ස් වගේ ගොඩක් දේවල් ප්‍රෝ යූසර්ස්ලාට විතරක් යූස් කරන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ Canva වෙබ්සයිට් එකේ හදලා තියෙන්නේ. ඔයා මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව බැලුවොත් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙද්දී Canva Pro එක 100% ෆ්‍රී යූස් කරන්න. ඒ නැති වීඩියෝ කරන්න කලින් මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහට බලන්න අපේ channel එක මේ දැන්ම subscribe කරගෙනම ඒ වගේම ලෝගොන තුන් මේ වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු අද වීඩියෝ එකට. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ දැන් පේන ටෙක්ස්ට් එකේ හෑෂ් ලකුණ තියෙන තැන් වලට හෑෂ් ලකුණ ටයිප් කරන්න නැතුව හිස්තනකුත් තියන්න නැතුව ටයිප් කරන එක. ඉතින් මම මේ විදිහට කියන්නේ මේ වෙබ්සයිට් එකේ නම මගේ channel එක කිව්වොත් මගේ channel එකට ප්‍රශ්නයක් එන්න පුළුවන් හින්දා. ඉතින් මම දැන් මේ විදිහට ඒක Google එකේ ටයිප් කරගන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට උඩින්ම එන රිසල්ට් එකේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට how to use Canva කියලා තැනක් තියෙනවා. ඔයාලට තියෙන්නේ මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හැබැයි මෙතන සමහර වෙලාවට මෙන්න මේ වගේ වෙන වෙබ්සයිට් වලට ඔයාලව ටෙලිපෝට් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් එතරම් දෙතුන් පාරක් ජස්ට් කරලා හරි පේජ් එකට එන්න. ඊට පස්සේ මෙතන පහළට මේ විදිහට ස්ක්‍රෝල් කරද්දී ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් you can get the file in කියලා කවුන්ට් එකක් යනවා. ඉතින් ඔයා මෙතන amount එක 0 වෙනකම් මේ පේජ් එකෙන් අයින් වෙන්නේ නැතුව මෙතනට වෙලා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මේක කරන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට මේ වටෙන් ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ කරලා ඒගොල්ලන්ට earning එකක් හොයාගන්න. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ කවුන්ට් එක ඉවර වෙලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එකක් ආවා. ඔයාලට තියෙන මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන තෝරට පුලියට ටෙලිපෝට් වෙන්න පුළුවන්. දෙතුන් පාරක් ක්ලික් කරලා හරි පේජ් එකට එන්න පුළුවන්. හරි මේක තමයි හරි පේජ් එක. මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ get here කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මෙතන ටෙලිපෝට් වෙන හින්දා දෙතුන් පාරක් එකට ක්ලික් කරගත්තාම මේ විදිහට හරි පේජ් එකට එන්න පුළුවන්. ඒකට පුළුවන් මෙතන මෙන්න මේ continue as Google කෙනෙක් ක්ලික් කරලා මේ විදිහට සාමාන්‍ය විදිහටම මෙන්න මේ Canva එකට log වෙන්න. ඉතින් අපි මෙතනදී Canva team එකකට තමයි log වෙන්නේ. ඉතින් මේ team එක pro users එකක්. මේ විදිහට මාල් වෙඩක් ගහලා අපි ඔය Canva pro එකට සාදරයෙන් පිළිගන්නවා කියලා. ඉතින් ඔයාලට මේ විදිහට පුළුවන් ඕනනම් Canva Pro තියෙන එකක් ඕනනම් try කරලා බලන්න. මෙතන තියෙන හැම template එකක්ම දැන් ඔයාට free use කරන්න පුළුවන්. මොකද ඔයා දැන් මේ use කරන්නේ Canva Pro. හැබැයි guys මම මේ website එකේ දාපු පොඩි දෙයක් තමයි අපි අර සමහර button click කරද්දී අපිව advertise කරන website වලට teleport වෙනවා වගේ මේක සමහර වෙලාවට අපිට Canva Pro එක දෙන්න නැතුව එක errors එන්නත් පුළුවන්. ඉතින් මම මේ screen එක record එක කරත් දෙතුන් පාරක් try කරලා ඉතින් ඔයාට පුළුවන් ඒ විදිහට error එකක් ආවොත් ටිකක් වෙලා ගිහිල්ලා කියන පැය දෙකක් තුනක් වගේ ගිහිල්ලා ආයෙ try කරලා බලන්න. ඔයාට මේක try කරද්දී අනිවාර්යයෙන්ම Canva Pro එක free ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න තමදක් කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකේ ඔයාලට නොතිරුතනක් තිබ්බනම් හරිවානේ පහලින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඔයාලට ඒක කියලා දෙන්නම්. එහෙනම් ඉතින් මේ වගේ වටිනා වීඩියෝස් ඉස්සරහටත් බලන්න අපේ channel එක subscribe කරන්න තමදක් කරන්න එපා. මොකද ඔයාට ඒකට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ වගේම ඔයාගේ එකම එක subscribe එක මට ගොඩක්ම වටිනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ලොබ නොවි like එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද ඒක මේ වීඩියෝ වල ගොඩක් views අරගෙන මගේ channel එකට help වෙන්නත් ගොඩක්ම බලපානවා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බෙන්නකම් ඔයාලා හැමෝටම ජය වේවා.